කේන්තු දවසක් වෙලා මට එන්න උනා. එදා කවුද නාවේ ලයිස්තුවකෝ? කොයි කවුද ලයිස්තු ඉන්නේ? කියවන්න මේක. කවුද ග්‍රාම සේවා වසමේ ඈ විරෝධීව ග්‍රාම සේවා ගාමිණී රණතුංග කියන ග්‍රාම සේවක මහත්මයා. ගාමිණී මාත්‍යා ඉන්නේ. මේගොල්ලෝ ඉස්සරහන් කරපු අය. ගාමිණී යන්න අතෙන්ට. අනික කටිය මෙහාට වෙන්න. අතෙන්ට යන්න ගාමිණී. මොදෙල්ල යන්න. සමුද්‍රය යාමක. ඔයගොල්ලෝ මෙහාට වෙන්න. කවුද සමුද්‍රය යාමක? කවුද? ඔබතුමියද? ඔබතුමියද ඉන්නවද? මෙතන කවුද? කුසිනි යාමක. කුසිනි යාමක මාත්‍යා කෝ? ඔබතුමිය. ඔබ දෙන්නයි වාත. අනික කවුද? උණු පිටියේ මෙන්න මෙයා. ඔබතුමාට යනවාද? අර අනිත් එක්ක ප්‍රසිද්ධ නඩුව අරන් තියෙනවා මේ ඒකමයි. ගොවිලියට ගානේ. ඒකමයි. අතන දැන් ප්‍රාදේශ සභාවෙම කට්ටිය බෙදලා යනකොට 10 11 විතර වුණානේ. අංකෝ මේගොල්ලන්ට මේ බෙදලා ඕගොල්ලෝ එනකම් බෙදලා යන්න කියලා මාවත්තල. මේගොල්ලෝ බෙදලා කියලා කටයුතු කරලා තියෙනවා. ඔබතුමිය ඇස් දෙකෙන් දැන් මට තියෙන සාගන්න එක. ඔව් මහත්මයා. මේක මාධ්‍ය ගන්න මම මේකෙන්. ඔය මේගොල්ලෝ වහන්න එපා. මේගොල්ලෝ මට පේන්න ඉන්න ඕන. මාධ්‍ය පඩ මෙයාට. කවුද කන්නඩි දාන්නේ? ඔය පඩ මේ ටික ෆොටෝ කරන්න. කබේදා. මේගොල්ලන්ට කතා කරන්න අවස්ථාව දෙන්නකෝ. දෙනවා. මම එහෙම තමයි. මේ මම ආවේ කැලණිය ආදන්න. ඔබතුමියලා බලන්න යන්න පුළුවන්. මට ඉතිපස් වෙන්නේ. එච්චරයි. ඔයාලා දෙනවා කතා කරා. හරි. කතා කරන්න දෙනවා. මගේ ළමයෙක් මෙහෙ මැරුණොත් මම හැම ගහනවල්ලලා. දැන් මට මේ ස්වර්ණ වාහිනිය මට දොස් කිව්වා මෙහෙ ළමයෙක් මැරිලා කියලා. නෑ සර් අපේ අපේ නෙමෙයි මේ බියගම. ඒක සම්පූර්ණ වැරදි වාර්තාවක්. වැරදි මේ එම්එච් මැඩම් ගෙනලා අහන්න සර්. දැන් උනත් මගේ තමයි හොඳම වැඩසටහන සර්. මම තමයි ක්‍රියාත්මක නෑ කළේ. ඔබතුමාගෙන් මං අහන්නේ එදා මේ හමුදාව පොලිසිය යනකොට ඔබතුමා ආවද දෙන්න? ඔව් සර්. මේ එදා දවස පුරාම මම ස්කීම් එකේ කවුද ප්‍රදේශ භාර හිටියේ මන්ත්‍රීතුමා? මන්ත්‍රී කෙනෙක් එවත නැහැ සූර්යරජ. සූර්යරජ මහත්තයා ඉන්නේ. කෝ සුරජ්ජි සූර්යරජ මහත්තයාට ඔව් සර් සූර්යරජ මහත්තයාට මේ උතන ප්‍රශ්න උනේ මේකයි සර්. මේ ඒ කියන්නේ සූර්යරජ මහත්තයා හිතලා තියෙන්නේ අපි ග්‍රාම නිලධාරී කාර්යාලයේ රැඳෙන්නේ ඕනේ කියලා. එහෙම නෙමෙයි සර් තිබුණේ. උත අපි නිලධාරීන් හැටියට කලින් දවසේ කලින් දවසේ සර් අපි සාකච්ඡා කළා. කලින් දවසේ මේ තියෙන්නේ කලින් දවසේ කමිටු වාර්තාව මේ තියෙන්නේ. නෑ ඕක ටිකක් ලියන්න පුළුවන් නම් ගානවල තියාගෙන. නෑ මේ ඉන්න පොඩක් බලන්න. ඔව් ලිවි නෑ සර්. සූර්යරජ්ජි හම්බුණාද වටේදා? ඔව් සර් හම්බුණා. එතුමත් එක්ක කතා කරාද? ඔව් එතුමත් එක්ක සූර්යරජ්ජි ගන්න දැන්. රයිට්. ඔබතුමා ගන්න. වාර්තා මම බුවා නෑ සර් ඒ තරක් නෙමෙයි මම ප්‍රැක්ටිකලි මිනිහෙක්. ඔව් අපි කණ්ඩායම් 12කට කඩලා තමයි කොට්ටාසි කළේ. එතකොට එක කණ්ඩායමක් සූර්යරච්චි මහත් කළේ. මම හවුසින් ස්කීම් එකේ ඒ අයත් එක්ක මම වැඩසටහනේ හිටියේ. ඔබතුමිය කරුණා කළා කියලා. හලෝ. කාන්තාවන්නේ කතා කරන නිසා මම මේක පැත්තකට විසඳනවා. ඒ කාන්තාවට කරන ගෞරවයක් ඇටියට. කියන්නේ. සර් අපේ ස්කීම් එකේ මේ ඔබතුමිය මොන ප්‍රදේශෙද බාර වෙන්නේ? ස්කීම් එකේ එහා පැත්ත. සමුර්දි නෝනාව. ඔව්. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ විදිහට රාජකාරී කෙරුවා. කවුද එතන බැලුවේ අපේ? ඒ බලපු අය නම් හම්බුන්නේ නැහැ මට. ඉතින් බැලුවේ හම්බුනේ නැතුව කවුරු එක්කද වැඩ කරේ? එක නමක් කියන්නේ? අනුෂා දීපානි. කොයිද මෙයාගේ කොට්ටාසේ? දැසයි. බේවැල්දුව කවුද අපේ ඉන්නේ? ඒ සූර්යරජ බලපු හරිය තමයි තුන් දෙනා. ඔබතුමිය කොහෙද ඉන්නේ? තුන් දෙනා. වත් බේවැල්දුව. නෑ සර් මම පදිංචි අපි අතලම කරා සර් අපි මොනවත් කරන්නේ නැහැ. මේ යන්න. මම නිතරම අවදියෙන් ඉන්න දේශපාලනඥයෙක්. අවදියෙන්. ඔයගොල්ලන්ට නම් කරන්නේ වැරද්දක් කරා නම් සතුන් ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මනුෂ්‍ය වර්ගයට අයිති නෑ. ඔයා කොහෙද වැඩ කරන්නේ? උණු පිටි. ඔයාට මොකද උනේ? මගේ ළමයාට සනීපෙන්නේ නැහැ සර්. හොඳටම ඔයා දන්නේ නැද්ද ළමයට අසනීප නම් කරුණාකරලා සදාචාර සම්පන්නකමක් නැද්ද ටෙලිෆෝන් කරලා කියන්න? සසූර්යරජ කළා. කියනවනේ. මෙයා බඳින්නේ මේ ගහේ. ඒ ගහේ බඳිනවා මෙයා. එහෙම කරන්න බෑ. මම කිව්ව දැන් මම කරන්නේ මිනිහා. බලු වැඩ එපා කරන්න. බඳින්න ගහේ. හෙලෝ
දැන් මේ නෝන්ලා දෙන්නයි මෙයයි මෙතන හිටියයි තද කරන්න නැතුව නිකන් දාන්න තද කරන්න බලන්න. ඔව්. කොහොමද යන්නේ? ඔව්. කවුද? ඔව්. ඔව්. Hey, hey, ini mana? Pembelian? Hey, hey, mana? Hey.